අද කියන්නේ 2 row function එකත් එක්ක කොහොමද වැඩ කරන්න කියලා. හිතන්න අපිට දැන් මෙතන මේ තියෙන එක දිස්ත්‍රික්ක වල නම් ලිස්ට් එක අපිට මේක row එකකට ගන්න ඕන කියලා. මේකට තමයි අපි එනම් මේ 2 row කියන function එක use කරන්නේ. අපි 2 row කියන function එක අවස්ථා 6කින් කතා කරනවා. අපි බලමු පළවෙනි අවස්ථාව. වල 2 row කියලා type කරගන්න. ඊට පස්සේ යනවා array එක මොකද්ද? array එක තමයි මේ employee list එක. එහෙනම් අපි ඒක දාලා bracket එක close කරලා enter කරනවා. දැක්කද එහෙනම් මෙතන සම්පූර්ණ ඩීටේල්ස් 15ක් තියෙනවා සෙල්. ඒ 15ම මේ තනි රෝ එකට අරගෙන තියෙනවා. ඒ ඇතුළේ මේ 0ත් තරම් තියෙනවා. එරර්ස් ටිකත් තරම් තියෙනවා. අපි බලමු දැන් කොහොමද 0 හෝ එරර් අයින් කරගන්නේ කියලා. එහෙනම් දෙවෙනි අවස්ථාව අපි යූස් කරන එකට ආයෙම 2 රෝ කියලා ටයිප් කරලා array එක same array එක ඊට පස්සේ අපි කමාවක් දාලා මෙන්න මේ අර ignore option ටික අපිට දෙනවා. පළවෙනි option එක තමයි ignore blanks. අපි ඒක යූස් කරලා බලමු. අනේ නම් ඉස්සලා ලයින්ස් 15ක් තිබ්බා දැන් 13ක් වෙලා තියෙනවා. කියන්නේ මේ ඇතුළේ මේ 0 ටික එතන තියෙන empty ටික අයින් කරලා තිනවා. හැබැයි value ටික තියෙනවා. හරි. අපි ඊළඟ option එක බලමු එහෙනම්. ආයම 2 row කියලා type කරගන්න. array එක select කරගන්න. ක්‍රම එක ඊළඟ ignore option එක තමයි ignore errors. එහෙනම් error ටික ignore කරන්න. බලනවා render කරන්න. එතකොට එහෙනම් මේ errors ටික අයින් කරලා දිනවා. හැබැයි 0 ටික තියෙනවා. එහෙනම් හතරවෙනි option එක තමයි 2 row කියලා type කරගන්න. array එක select කරගෙන කමා එක දාලා මෙතන තියෙනවා නම් ඒ option දෙකම එකක් ඇතුලේ. ඒ කියන්නේ ignore blanks and errors. එතකොට blank ටිකත් අයින් වෙනවා. error ටිකත් අයින් වෙනවා. නම් දැන් තමයි හරිම list එක. නම් list එක විතරක් ආවේ. හරි. ඊළඟට බලමු. තව option එකක් තියෙනවා මේ 2 row function එක ඇතුලේ. 2 row කියලා type කරගෙන enter කරගන්න. ඊට පස්සේ නම් ඉස්සලා වගේම array එක select කරගන්න ඕන. අපි ignore blank and errors දෙකම දෙනවා. ඊට පස්සේ කමාවක් දැම්මම අපිට දෙනවා කොහොමද මේක ඒ කියන්නේ මේ ටේබල් එක ස්කෑන් කරගන්නේ කොහොමද? ස්කෑන් by row. ඒ කියන්නේ මුලින්ම 10 වෙනි row එක ස්කෑන් කරනවා. ඊට පස්සේ 11 වෙනි row එක ස්කෑන් කරනවා. ඊට පස්සේ 12 වෙනි row එක. අන්න ඒ වගේ කියන්නේ row wise තමයි ආයි ස්කෑන් කරන්නේ. එහෙනම් අපි මේ false කියන select කරමු. select කරලා enter කරලා බලමු. බලමු දැන් අමල් සඳුනි ජනවල. අමල් සඳුනි ජනවල. ඊට පස්සේ තමයි කමල් රණුලි මනුජ. කමල් රණුලි මනුජ. ඒ කියන්නේ නම් එයා row තමයි ෆලෝ කරන්න. අපිට 6 වෙනි අවස්ථාව විතර බලමු. 2 row කියලා type කරගන්න. array එක select කරන්න. කමා එක ignore blanks and errors. ඊට පස්සේ ඊළඟ option එක තමයි scan by column. ඒ කියන්නේ system එක scan කරන්නේ column. කියන්නේ මේ පහලට අමල් කමල් නාමල් ඒ මුලින්ම මේ I කියන column එක බලනවා. ඊට පස්සේ J කියන column එක බලනවා. ඊට පස්සේ K කියන column එක බලනවා. එහෙනම් true කියන එක දෙනවා අපි. bracket එක close කරලා enter කරන්න. දැන් බලමු අමල් කමල් නාමල් සෝනු එහෙම තියෙනවා. එහෙනම් මෙතන අමල් කමල් නාමල් සෝනු. ඊට පස්සේ තමයි මේ සඳුනි කියන එකට යන්නේ. එහෙනම් යා මුලින්ම මේ column එක ස්කෑන් කරා. ඊට පස්සේ දෙවෙනි column එක ස්කෑන් කරා. තුන්වෙනි column එක ස්කෑන් කරා. එහෙනම් මේ විදිහට තමයි 2 row function එක වැඩ කරන්නේ.